එක්තරා රෝහලක කුඩා කාමරයක දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් එක් අයෙකුට දිනකට පැයක් පමණ ඇඳ මත වාඩි වී සිටීමට අවසර ලැබෙනවා. ඔහුගේ ඇඳ පිහිටලා තිබුණේ කාමරයේ තිබුණු එකම ජනේලය අසල. අනෙක් පුද්ගලයාට මුළු දවසම ගත කිරීමට සිදුවුණේ ඇඳ මත. සෑම දිනකම හවස් වරුවේ ජනේලය අසල සිටි පුද්ගලයා තමාට ජනේලයෙන් පිටත පෙනෙන දසුන අනෙක් මිතුරාට විස්තර කිරීමට පුරුදු වෙලා සිටියා. ඔහු ජනේලයෙන් එහා තිබූ අපුරු උද්‍යානයක් ගැන විස්තර කළා. නිල්වන් විලක පීරන තාරාවන්, මල්වත්තක සෙල්ලම් කරන දරුවන්, ආදරයෙන් අත්තල් බැඳගෙන ඇවිද යන පෙම්වතුන් ගැන ඔහු ඉතා ලස්සනට පැවසුවා. අනෙක් මිතුරා දැස් තියාගෙන මේ සියල්ල මවාගත්තා. ජනේලයෙන් එන සිසිල් සුළඟ පවා තමන්ට දැනෙන බව ඔහුට සිතුණා. ජීවිතය වේදනාවන් අමතක කර ජීවත් වීමට ඔහුට තිබූ එකම බලාපොරොත්තුව ඒ වචන පමණයි. කාලය ගෙවිලා ගියා. එක් උදෑසනක ජනේලය අසල සිටි මිතුරා නින්දෙන්ම මෙලොව හැරගොස් ඇති බව හෙළිය දකිනවා. ඔහුගේ අභාවයෙන් පසු දෙවන මිතුරා තමන්ට ජනේලය අසල ඇමට වාරු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු දැඩි වෙහෙසක් ඇරලා තමන්ගේ වැලමිටේ වාරුවේ ජනේලයෙන් පිටත බලනවා. ඒත් ඔහු දුටුවේ මහා පුදුමයක්. ඒ ජනේලයෙන් පිටත පෙනෙන්නට තිබුණු හිස් කඩොල් බිත්තියක් පමණයි. ඔහු පුදුමයෙන් හෙදියගෙන් විමසනවා මගේ මිතුරා මට මෙච්චර ලස්සන දේවල් කිව්වේ කොහොමද කියලා. එවිට හෙදිය ඉතා සංවේදී පිළිතුරක් ලබා දෙනවා. ඔබේ මිතුරා ඇත්තටම සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයෙක්. ඔහුට ඒ බිත්තියවත් පෙනුනේ නැහැ. ඔහු ඒ හැමදේම කිව්වේ අමාරුවෙන් ඉන්න ඔබව සතුටු කරන්න විතරයි. මන් මරණය අසල සිටියදී පවා තව කෙනෙකුගේ සිතට සැටසීමක් දීමට ඔහු කළේ උතුම් ක්‍රියාව ගැන අනෙක් මිතුරගේ දැසට කඳුළු ගලා එනවා. අපිට ජීවිතය හමු වෙන්නේ කඩවල් බිත්ති වැනි බාධක වෙන්න පුළුවන්. ඒත් ඒ බාධක දෙස බලන ආකාරය වෙනස් කරන්න අපිට පුළුවන්. සැබෑ සතුට ලැබෙන්නේ තමන් දුකේ සිටියදී පවා තව කෙනෙකුට සිනාවක් තෑගි කිරීමෙන්.